ලියන හදන්නේ අපේ වත්තේ තියෙන සුපිරි පේස් එකට යමු. යාළුවනේ අපේ ගමනට තව යාළුවෙක් එකතු වුණා. මේ ඉන්නේ මගේ යාළුවා. එන්න අපි යමු. යාළුවනේ හරි කැලේ සර්පෙන් හිටන්නේ. යාළුවනේ අපි පොඩි දෙයක් දැක්කම එන්න උඹ තියෙන එක බලන්නකෝ. මේ තියෙන්නේ පේනවද? අහනවා යාළුවනේ ඇඟ. යාළුවනේ හිතුල කලිත් ගන්න ඇඟට. අස්ති සර්පියක් තියෙනවා යාළුවනේ බලන්න ඔයාලා. යාළුවනේ එන්න ටක් ගාලා. හලෝ යාළුවනේ දැන් අපි උඹට යන්නේ. යාළුවනේ මේවා අපේ වත්තේ කෙසෙල් තියනවා, දෙහි තියනවා, මේ දෙහි ගෙඩි තියනවා යාළුවනේ. යාළුවනේ මෙතන නම් හරියටම සුද්ධ කරලා තියෙන සර්පය නේ. කුරුළු පිහට්ටුකුත් තියෙනවා යාළුවනේ. යාළුවනේ ඔයාලට පේනවද දන්නේ අපි ප්ලේස් එකට ලං වෙලා ඉන්නේ දැන්. යාළුවනේ අපි තැනට ඇවිල්ලා තින්නේ. අපි මේ ගලේ තමයි නගින්නේ. ඉස්සයිද දන්නේ යාළුවනේ. මම මේකට නගින්න හදන්නේ. යාළුවනේ අපි ගල උඩට නැග්ගා. සුපිරි පේස් එක. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. යාළුවනේ අපි දෙන්න බොහොම අමාරුවෙන් බැස්සේ. යාළුවනේ පාට්ට මහන්සි. තව උමගක් තියෙන අර ගලේ යට අපි ඒකත් බලමු. යාළුවනේ මේක තමයි උමග. ඉන්න මං ඩ්‍රොප් එකෙන් පෙන්නන්න. යාළුවනේ මෙතන තමයි උමග තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. යාළුවනේ දැන් අපි ගෙදර යන්න හදන්නේ. යාළුවනේ අපි යනවා. යාළුවනේ මන්නේ ඔක්කොත් තියෙනවා. යාළුවනේ අපි ගේ ළඟටම ලං වුණා. යාළුවනේ අපි දැන් ක්‍රිකට් ගහන්න යන්නේ. යමු. යාළුවනේ මම බැට් එකයි බෝලේ අරගත්තා. යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. බයි.